අවුල් ඉද්ද අවුල් කියන ඉර ඉද්ද ගැහුවා වගේ අපේ හරියටම මුදුන් වෙන වෙලාව අපි අවුල් ඉද්ද පිළිවෙල හඳුන්වන්නේ අතීතේ ඒක ක්‍රමක්‍රමයෙන් එකතු දිගින් දිගට පරම්පරාවට ඇවිල්ලා මේක අවුරුද්ද වුණා. ඒත් එකම අවුරුද්ද තවත් ආකාරයකට හඳුන්වනවා ජ්‍යොතිෂයේ. මේක ජ්‍යොතිෂයේ රාශි චක්‍රය කියලා අපි මම හිතන්නේ අපේ ඩෙමෝෆියෝන හැමෝම දන්නවා. එතකොට සූර්යයා මීන රාශියෙන් මේ ගොඩක්ගොලේ අම්මට තාත්තට අතට දීලා වදින්න. හරි. දැන් අම්මගේ තාත්තගේ අතේ තියෙන ගොඩක්ගොලේ උඩින් අර අපි කතා කරපු තෑග්ග තියලා ආවෝ දරුවට ලස්සන හාදුවකුත් එක්ක මේක දෙන්න. මම හිතනවා මේ අම්මගෙන් තාත්තා අපේ ජීවිත ආලෝකමත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පහන්සිල දල්වලා හැමෝම ගන්න ලස්සනට අප්පුඩියක් දැන් ඉතින් පෙරේට එකක් තියලා සමහරට අප්පුඩියක් ගහන්න බෑ. සමහරව එතනදී මොනවද මේක දැන් කරන්න අපිට කන්න දෙන්නේ කියලා. මම හිතන්නේ ගොඩාක් උද්‍යෝගයෙන් කරපු කාර්යයක් මේක. හරි අවසානට ඔබියත් උඩට දාන්න. දැන් ගණන් කරන්න කියන්නේ. හරි. හැමෝම ගණන් කරලා කියන්නේ. පළවෙනිය දෙවෙනිය චතුරංග මාමා අපේ නම් ටික ලියාගමු. මෙතන ඉන්නවා මගෙත් එක පළවෙනියයි දෙවෙනියයි. අනිවාර්යෙන්ම තරගේ දිනන්න ඕනේ. මොකද ඉතින් දිනේ. හරි දන්නේ කියන්න බෑ. try කරලා බලන්න ඕනේ. හරි මේ පුතාගේ නම. ආරෙන්න. එතකොට ඔයා
Anyone? Oh, this is my on the 3, 2, 1, start! හරි නේද? එක ලයින් එකක පින්න. අපේ අම්මලා තාත්තලා ගහන්න බෑරට ලස්සනට හයියෙන් මුලියක්. ඔය අම්මලා තාත්තලා ගහන්න හයියෙන්. හයි නියමයි. ඒ තාත් බෙලලා දෙන්න. Ready නේද? අපි පොඩි ළමයි ground එකෙන් අයින් වෙන්න ඉක්මනට. යන්න ඕනේ. ඉක්මන් කරන්න ඕනේ. හරි නේද? එහෙනම් පටන් ගමු. ඔන්න පටන් ගන්න හදන්නේ. 3, 2, 1 go. හරි ලෑස්තිද? ලෑස්ති? මේ පැත්ත ලෑස්තිද? හරි එහෙනම් ගේමට ගේම. මෙන්න 1 2 3
දැන් හරි. Ready dah? ඔව් එහෙම කරන්න. හරි. තව ඉතින් ජව් අර. අද ඉන්න. ඔන්න පුතේ. හරි ගොන්න. ඔන්න පුතේ. හරි. එහෙනම් මෙන්න තරගය ආරම්භ කරන්න අපේ චූටි දුවෙක් ඉන්නවා. 1 2 3 කියනකොට සංවිධායක මණ්ඩලය ලෑස්ති. 1 2 3 මං හිතන්නේ තරගයක් නම් තිබුණේ නැහැ. හැබැයි ඉරෝ මෙල්ලේලා. One, start. උණුසුම් තරගයක් ඇඳුම් ගැන හිතන්නේ නැතුව හරියට කඩේට කඩේට සමහර විට